අද අපි යන්න හදන්නේ අපේ වී වගාවේ ජලය කළමනාකරණය කරන ආකාරය ගැන බලන්න. ඉතින් පහතරට වී වගාවේ යෙදෙන අපට ජලය ලබා ගන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි අහස් දිය, ඒ කියන්නේ වැස්ස, අනිත් එක වාරි ජලය සහ උල්පත් ජලය. ඉතින් මෙහෙම ලැබෙන ජලය වගාවට යොදන්න අපි භාවිතා කරන්නේ ඇල මාර්ග. මේ ඇල මාර්ග ආකාර තුනකට අපිට දකින්න පුළුවන්. පළවෙනි එක වාරි ඇල. වාරි ඇල ගැන අපට අහන්න ලැබෙන්නේ වැව් පරිසර පද්ධතිවල උනත් පහතරට වී ගොවිතැනේදී අපට ප්‍රමාණවත් ජල මූලාශ්‍ර තියෙන නිසා අන්න ඒවා හරස් කරලා අපිට වාරි ඇල කරහා ජලය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගංගාවල් නැත්තම් දොළ මාර්ග හරහා අමුණු බැඳලා තමයි මේ වැඩේ කරන්නේ. නමුත් මෙවර වර්ෂාපතනය හොඳට තිබුණ නිසා අපිට වාරි ඇලෙන් ජලය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ ඇලවල් බිහි වෙලා තියෙන්නේ. රෑට හොරාට අපේ වල්ලූරු යාළුවෝ ටිකත් වගාව බලන්න ඇවිල්ලා වගේ. පේනව නේද කරලා තියෙන දේවල් ටික. හොඳයි, ඊළඟට අපි යමු දෙපා ඇල බලන්න. මේකට දෙපා ඇල කියන්නේ ඉවුරු දෙපැත්තෙම වගාව තියෙන නිසා. ඒ වගේමයි වගාවේ තියෙන පහළින්ම තියෙන ජල මාර්ගය. මේ ඇල විශේෂයෙන්ම යොදාගන්නේ වගාවේ තියෙන ජලය ඉවත් කරගන්න. ඊළඟට පිට ඇල. වගාවේ අන්තයකින් පුංචි දියසීරාවකින් හෝ දොළපාරකින් පටන් අරගෙන ස්ථිරව ගලා බහින ඇල තමයි පිට ඇල කියන්නේ. පුංචි දියසීරාවකින් පටන් ගත්තට පේනව නේද වැස්ස දවසට කරලා තියෙන විනාශය?